මේ ගැහැණු ළමයි දන්නේ නැහැ එයාලා හිරියර කරපු අලුතෙන් පාසලට ආව ළමයාගේ ආරක්ෂාවට භයානක යක්ෂණියක් ඉන්නවා කියලා. කතාව පටන් ගන්න 1976 අවුරුද්දේදී එක අමුතු විදිහේ නිහඬ කෙල්ලෙක්ව රැම්පා කියන පාළු දූපතට අරගෙන එනවා. එයාගේ නම ඉන්කුවාන්. හැමෝම හිතන්නේ එයා කිසිම දෙයක් කරගන්න බැරි අහිංසක කෙල්ලෙක් කියලා. හැබැයි එයා එන මේ දූපතේ තිබුණේ සාමාන්‍ය ඉස්කෝලයක් නම් නෙමෙයි. ඒක අතීතයේ හමුදා කඳවුරක් විදිහට පාවිච්චි කරපු දැඩි නීති රීති තියෙන පෙන්ටික් කියන පුනරුත්ථාපන මධ්‍යස්ථානයක්. මේක දැන් සමාජයෙන් කොන්නුණු වැරදි වැඩ කරන තරුණියන්ව යහමකට ගන්න කඳවුරක්. ඉතින් ඉන්කුවාන් මේ දූපතට එක්කන් එන්නේ ෆින් කියන තරුණ බෝට්ටුකාරයා. දූපතේ ගොඩබිමට ආපු ගමන්ම එයාලව පිළිගන්න එන්නේ ඒ ප්‍රධාන ශිෂ්‍යාව වෙන එමි. ඉතින් එමීට එක පාරම ෆින් ගැනත් හැඟීමක් ඇති වෙනවා. ඊට පස්සේ හැමෝම එකතු වෙන්නේ පාසලේ ප්‍රධාන පාලිකාව වෙන පිට්සානා ඉදිරියට. ඉතින් මේ පාලිකාවට හැමෝම කියන්නේ අම්මා කියලා. ඉතින් එතනදී ඉක්වාන් කියනවා එයා ඉන්නේ උතුරු තායිලන්තයේ දාරන්ෆෝර් අනාථ නිවාසයේ ඉඳලා කියලා. උතුරෙන් ආපු කෙල්ලන්ට මේ දූපතේ ලැබෙන්නේ හරිම අඩු සැලකිල්ල. ඒ වෙලාවෙම අනික් කෙල්ලෝ ඉක්වාන්ට විහිළු කරමින් hina වෙන්න පටන් ගන්නවා. හැබැයි ඉක්වාන්නේ කිසිම දෙයකට උත්තර දෙන්න යන්නේ නැහැ. මොකුත්ම කියන්නේ නැතුව පාඩුවේ ඉන්නවා. ඔය වෙලේ දරුණු කුණාටුවක් එන නිසා ෆින් ටක් ගාලා දුවලා යනවා. ඒත් ඉතින් එයා යනකොටත් එයාගේ බෝට්ටුව කුඩු වෙලා ගිහිල්ලා. ඊළඟට ෆින් පාලිකාව ළඟට ගිහින් කියන්නේ එයාට කුණාටු ඉවර වෙනකන් යන්න වෙන්නේ නැහැ. ආයේ බෝට්ටුවක් එන්නේ නැති නිසා. ඉතින් එයා පාලිකාවට කියනවා කෑම ටිකකුයි ඉන්න තැනකුයි දෙන්න කියලා. ඉතින් කුණාටු අවසන් වෙනකන් එයාට ප්‍රදීපාකාරයට වෙලා ඉන්න කියලා පිට්සානා කියනවා. ඔය වෙලේ එතනට ඉක්වාන් එනවා. ඉතින් පාලිකාව යාට කියන්නේ එයා කලින් කරපු වැරදි මම ගණන් ගන්නේ නැහැ කියලා. එයා කියන්නේ මේ පාසලේදී හැමෝටම අවස්ථාවක් දෙනවලු එයාලගේ ජීවිතේ වෙනස් කරගන්න. ඉතින් ඊළඟට ඉක්වාන්ව ළමයි දෙන්නෙක් එක්ක යන්නේ එයාගේ නේවාසිකාගාරය පෙන්වන්න. කොහොම නමුත් එයා දකිනවා එයාගේ නිදාගන්න ඇඳ හරියට කුණු ගොඩක් වගේ කියලා. ඒ වගේම අර ළමයි දෙන්න කියන්නේ ඔයාට මෙතන ඉන්න බැරි නම් බිම නිදාගත්තට කමක් නැහැ. කවුරුත් ආව නවත්තන්නේ නැහැ කියලා. ඉතින් එදා රෑ ඉක්වාන් නිදාගෙන ඉද්දී අපිට පේන අමුතු අඳුරු ඡායාවක් එයා ළඟට එනවා කියලා. ඔය වෙලේ එයා ඇහැරිලා බැලුවත් එතන මොකුත්ම නැහැ. පස්සේ ඉක්වාන් වොෂ්රූම් එකට යනවා. එයා ලාම්පුව හරවලා ටොයිලට් එක දිහා බලද්දී එක ගොඩක් ජරා වෙලා කියලා දකිනවා. ඔය වෙලාවේ එයාට ඇහෙනවා එක පාරම එතන දොර එහා පැත්තෙන් කවුරු හරි ඉන්නවා වගේ කියලා. එයාත් බයෙන් කවුද ඔය කියලා බලන් ඉද්දී එක පාරම උඩින් මල පහ බාල්දියක් කොළුවට වැටෙනවා. ඉතින් ඒ වැඩේ කරලා තියෙන්නේ ඉස්කූල් එකේම ගැහැණු ළමයි ටිකක්. ඉතින් පහෝදා උදේ කාටිය කෑම එහෙමත් අරගන්නවා. ඒ වගේම එයාලා මල් මාලා හදන්න පවා ඉගෙන ගන්නවා. පස්සේ ඉක්වාන් ලිඳේ වතුර බාල්දියක් ගද්දී එයාගේ අතේ එකේ දහම්වැල් වලට තුවාල වෙනවා. ඔය වෙලාවේ එතනට ෆින් ඇවිල්ලා එයාගේ අත රෙදි වටියකින් ඔතනවා. ඊට පස්සේ එයා ඉක්වාන්ට කියන්නේ රෝහල්ට ගිහින් බෙහෙත් දාගන්න. ඒ වගේම මෙහි කවුරු හරි කරදර කරොත් එයාට කියන්න කියලා. ෆින් එතනින් යනවා. ඉතින් එදාර ඉක්වාන් යනවා බාත්රූම් එකට. ඔය වෙලේ එයාව ගැහැණු ළමයි දෙන්නේ ඔයා හොල්මන් දැකලා තියෙනවද කියලා බය කරලා එතනින් යනවා. ඒ වගේම එමිත් දකිනවා ෆින්ගර් රෙදි කෑල්ලේ ඉක්වාන්ගේ අත ගැට ගහලා තියෙනවා කියලා. ඊළඟ කොටසේදී කට්ටියම නිදාගෙන ඉන්නවා. ඔය අතරේ එමි පිහියකුත් අරගෙන ඉක්වාන් ඉන්න තැනට යනවා. ගිහිල්ලා එයාගේ අත ගැට ගහලා තිබ්බ ෆින්ගර් රෙදි කෑල්ල කපලා එයා ගන්නවා. ඔය වෙලාවෙම එකපාරම දොර ඇරෙන්න පටන් ගන්නවා. එමිත් මේ පැත්ත බලලා ඇරෙද්දිම එයාගේ අත කවුරු හරි අල්ලන් ඉන්නවා දැකලා එයා හොඳටම බය වෙනවා. ඔය වෙලාවේ එයා දකිනවා දොරගා බින්දලා එහාට කවුද යනවා කියලා. ඉතින් එමි එතනට ගිහින් කවුද ඔය කියලා කියද්දි ඉස්සරහින් කවුරු හරි යනවා දකිනවා. මෙයා ඉස්සරහට යද්දි එකපාරම ලාම්පුවත් නිමිලා යනවා. එමි ලාම්පුව පාත්තු කරන්න හැදුවත් සේරම ගිනිකුරු ටිකක් නිමිලා යනවා. ඔය වෙලාවේ එමිට දැනෙනවා කවුරු හරි පිටිපස්සෙන් ඉන්නවා කියලා. එයා බයෙන්ම ලාම්පුවත් කොහොම හරි පාත්තු කරගෙන ඒ පැත්තට හැරෙද්දිම ඒක නැති වෙලා යනවා. ඔය වෙලේ එයා දකිනවා ආයමත් ජනේලෙ ගාවින් කවුරු හරි එහාට යනවා කියලා. ඉතින් එමිත් බයෙන්ම පඩිපෙළ ගාවට ගිහින් කවුද ඔය විහිළු ඇති මම බය නෑ කියලා හැරෙද්දිම බය වෙලා පඩිපෙළින් පහළ පෙරෙල්ලා යනවා. පස්සේ එයා නැගිටිද්දී අමුතු යක්ෂණියක් කියනවා ඊළඟ සැරේ නම් තමුන් ඉවරයි කියලා. පහෝදා උදේ කාටියෙම පළතුරු වලින් කැටයම් කපන්න ඉගෙන ගන්නවා. ඉතින් අපිට පේනවා එමි අමුතු විදිහට ඉක්වාන් දිහා බලාගෙන ඉන්නවා කියලා. ඔය වෙලේ පාලිකාව එමිගෙන් නීයර මොකද උනේ කියලා අහනවා. එමි නම් කියන්නේ මොකුත් උනේ නැහැ කියලා. ඉතින් එයාත් එතනින් යනවා. පාලිකාව ගියාට පස්සේ එමි හා එයාගේ සගයෝ දෙන්න ඉක්වාන් ගාවට යනවා. ඔය වෙලේ කෙනෙක් එයාගේ අතින් ඇදලා අරගෙන කියනවා ඊයර ඔයා නේද එමිව පඩි පෙලෙන් තල්ලු කරේ කියලා. ඉතින් එයා මම නෙමෙයි කියලා කියනවා. ඒත් එයා ඒක පිළිගන්න අපි පාලිකාවට කියන්නේ නැහැ කියලා කරදර කරද්දී ඉක්වාන් එයා ගාව තිබ්බ පිහියෙන්නේ ගැහැණු ළමගේ අතට ඇනලා තුවාල කරනවා. එතකොට එමි අනිත් අයට කියනවා දැක්කනේ එයා තමයි ඒක කරලා තියෙන්නේ කියලා. ඔය වෙලේ ප්ලොයි කියන ගැහැණු ළමයා කියන්නේ නෑ අපි මොකුත් දැක්කේ නැහැ කියලා. එතකොට එමි ඉක්වාන්ට කියනවා තමුන් මේක පිළිගත්තේ නැත්තම් අනිත් අයට දඩුවම් විඳින්න වෙනවා කියලා. ඒ වෙලෙත් ඉක්වාන් එහෙම දෙයක් කරේ නැහැ කියලා දිවුරනවා. එතකොට එමි කියන්නේ අද රැයට තමුන්ට කෑම නැහැ අනිත් අයට දඩුවම් විඳින්න වෙනවා කියලා. ඉතින් ඊළඟට ඉක්වාන් එළියට වෙලා තනියම ඉද්දී එතනට ප්ලොයි එනවා. ඇවිල්ලා එයා ගාම ඉඳ ගන්නවා. එයා කියන්නේ එයා
දන්නවලු ඉන් එහෙම දෙයක් කරන්නේ නැහැ. ඉතින් එයා ප්ලෝයිකින් අහන්නේ එයාත් උතුරේ කෙනෙක්ද කියලා. ප්ලෝයි ඔව් කියලා කියන්නේ එමි වගේ පරණ ළමයි නවකයන්ට හිරිවැර කරනවා. ඒ වගේම පාලිකාවත් ඒකට ඉඩ දෙනවා කියලා. ඉතින් එයා කියන්නේ මෙහෙ එයාල් ඔළුව පහත් කරගෙන හිටියොත් විතරයි එයාල්ට පාඩුවේ ඉන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් අනිත් පැත්තෙන් අපිට පෙන්වන්නේ ලයිට් හවුස් එකට වෙලා ඉන්න ෆිල්ම්. ඔය වෙලේ එතනට එමි එනවා. ඇවිල්ලා එයාගෙන් අහන්නේ ඔය අලුතෙන් ආපු කෙල්ලත් එක්ක කතා කරාද කියලා. ඉතින් ෆින් කියන්නේ ඔව් මම එයාගේ විස්තර ඇහුවා. ඒත් මොකුත්ම කිව්වේ නැහැ කියලා. ඉතින් එදා රෑ ඉක්වා නාන කාමරේ ඉද්දී එයාට මතක් වෙන කලින් ළමා නිවාසේ වුණ සිද්ධියක්. එහෙදිත් එයාට ළමයි වගේ කරදර කරලා එයාගේ ඇඳුම් මිරලා දාලා එයාගේ අත වේදුරුවකින් කපලා දාලා තියෙනවා. ඉතින් පහුවදා එයා පාඩි පෙලක් ගාව බිම පිහද ඉන්නවා. ඔය වෙලාවෙ එතනට එමි හා එයාගේ සගයෝ දෙන්නෙක් ඇවිල්ලා එයාව අල්ල ගන්නවා. එමි කතුරක් අරගෙන එයාගේ කොණ්ඩේ කපන්න හදනවා. ඉක්වන්න එපා කියලා ඇඬුවත් එමි එයාගේ කොණ්ඩේ කපලා දානවා. ඉතින් ඊළඟ සිද්ධියේදී එමි එදා රෑ කන්නාඩියේ ගාවට වෙලා ඔළුව පීර ඉන්නවා. ඔය වෙලේ එකපාරම එයා දකිනවා එයාගේ කොණ්ඩේ පනාවට සෑහෙන්න ගැලවිලා එනවා කියලා. එයාත් බයින්ම කන්නාඩි දිහා බලනකොට එයාගේ පිටිපස්සෙන් කවුරු හරි ඉන්නව දකිනවා. එමිත් බයින් පිටිපස්ස හැරෙනවා. ඒත් එතන කවුරුවත්ම නැහැ. ටික වෙලාවකින් එකපාරම අමුතු කටහඬක් එක්ක එමිගේ පිටිපස්සේ අමුතු පෙනුමක් තියෙන යක්ෂණියක් ඇවිල්ලා එමිගේ කොණ්ඩේ ගැලවිලා යන්න අදිනවා. එමිත් බයින් කෑ ගහන සද්දෙට කට්ටියත් ඇහැරෙනවා. එයාගේ යාළුවෝ දෙන්නේ මොකද උනේ කියලා අහනවා. ඔය වෙලේ ප්ලෝයි එතනට ඇවිල්ලා අහනවා කවුරු හරි වාට රිද්දුවාද කියලා. ඉතින් අපිට පේනවා එයාලා ප්ලොයිට කරදර කරන්න පටන් අරගෙන එමි අහන්නේ එයාගෙන් ඔයා මම දන්නේ නැති දෙයක් දන්නවා ඒ මොකද්ද කියලා කියන්න කියලා. ඉතින් ප්ලොයි කියන්නේ ඒ අවතාරයේ ඉන් සමග සම්බන්ධයක් තියෙනවා. ඒ වගේම එයා ඉන්ට ජරාව බකට් එක හලපු වෙලාවේ එයාටත් දෙයක් වුණා කියලා එයාගේ උරහිස පෙන්නනවා. ඊට පස්සේ ප්ලොයි අහන්නේ ඔය ඇත්තරම දෙව්මි අවතාරය ගැන දන්නේ නැද්ද කියලා. එයා කියන්නේ එයාගේ ආච්චි කියපු කතාවක්. ඉතින් අලුතෙන් ඉපදුණු ළමයිව ආත්මයන්ට බාර දෙනවලු ආරක්ෂා කරන්න හරියට තවත් මවක් වගේ. ඉතින් උතුරු ජනතාව චාරිත්‍රයක් තියෙනවලු සිද්ධ කරන්න. ඉතින් අපිට පේනවා පොඩි ළමයෙක්ව රතු රෙදි කෑල්ලකින් වහනවා. ඊට පස්සේ අමුතු චාරිත්‍රයක් කරනවා. අපිට පේනවා ඒක මන්තර ගැහැණු කෙනෙක්ව එයා කෑ ගහලා මොනවද කියනවා. එයා කියන්නේ දින 3ක් හොල්මන් දරුවෙක්, දින 4ක් මනුස්ස දරුවෙක්. ඒ වගේ මෙයා කෑ ගහලා කියනවා කාගේ වුණත් මේ දරුවව අරගන්න කියලා. පස්සේ ආයෙමත් අමුතු විදිහට ඒ චාරිත්‍රය සිද්ධ කරනවා. පස්සේ මන්තරකාරී මැටි බෝනික්ෙක් වගේ එකක් අරගෙන ඔළුව පැත්ත වෙන් කරලා කට අස්සර දාලා අනෙත් කොටස අර ළමයාව වහලා තියෙන රතු රෙදි කෑල්ල උඩින් තියෙනවා. ටික වෙලාවකින් ආයෙමත් මේ මැටි පිළිම කෑල්ල අරගන්නවා. ඔය වෙලේ එකපාරම ළමයාත් අඩන්න පටන් ගන්නවා. ඉතින් මේ මන්ත්‍රකාරිය කලින් කට අස්සට දාගත්ත මැටි ඔළුව අරගෙන අයියෙන් කෑ ගහලා කියනවා ළමයා දැන් ආයිති මිනිස්සුන්ට කිසිම හොල්මනකට යාව අරගෙන යන්න බෑ කියලා. අර මැටි ඔළුව ඒ ළමයාගේ අම්මගේ අතට දීලා කියනවා මේ ළමයා ලොකු වෙනකම් මේක පරිස්සමට තියාගන්න. හැබැයි එහෙම නොවුනොත් එහෙම ලොකු විනාශයක් සිද්ධ වෙයි කියලා. ඉතින් ප්ලොයි එමීට කියන්නේ ඒ අවතාරයේ කවදා හරි ළමයාව එයා ළඟට ගන්නවලු නැත්තම් මෙයාත් එක්කම එකටම ඉන්නවා කියලා. ඉතින් එමි අහන්නේ එතකොට ඒ දෙව්මි හොල්මන දෙයව බය කරේ කියලා. එයා කියනවා ආයෙක නම් මාරම කතාවක් සිත් ගන්නා සුළුයි කියලා. ඉතින් ඊළඟට අපිට පේනවා ඉංග්වාන් හොදපු රෙදි වගේක් නම ඉන්නවා. ඔය වෙලාවේ එයා දකිනවා වේලෙන දාලා තියෙන රෙද්දක් පිටිපස්සේ කවුද ඉන්නවා කියලා. ඉතින් ඉංග්වාන් බයෙන්ම එතෙන්ට ගිහිල්ලා බලද්දී එකපාර මේ රෙදි කෑල්ලෙන් එයාගේ ඔළුව වහනවා. ඒ ඉතින් වෙන කවුරුත් නෙමෙයි එමි. ඉතින් එමි එතනට ඇවිල්ලා එයාගේ අත පාගලා කරදර කරනවා. ඉංග්වාන් යන්න දෙන්න කිව්වත් එමි එයාගේ කකුල මූණේ අතුල්ලන ගමන් කියන්නේ දැන් පුළුවන් නම් මව මරපන් කියලා. ඊට පස්සේ එයාට කියනවා මේව කාට හරි කියලා තිබ්බොත් එයාලටත් මේක තමයි වෙන්නේ කියලා එතනින් යනවා. ඉතින් ඊළඟට ඉංග්වාන් ෆින් ඉන්න තැනට යනවා. එයා ෆින්ගෙන් උදව් ඉල්ලනවා මෙතනින් යන්න උදව් කරන්න කියලා. ඒත් ෆින් කියන්නේ මට ඒක කරන්න බෑ සමා වෙන්න කියලා. එයාට මෙතනින් යන්න කියනවා. කවුරු හරි දැක්කොත් එහෙම දඬුවම් විඳින්න වෙයි කියලා. ඉතින් එයා යන්න ඉස්සෙල්ලා එයාගේ ෂර්ට් එකකුත් එයාට පොරවනවා. කොහොම නමුත් ඉංග්වානුත් මෙතනින් යනවා. ওই වෙලාවේ ඒ දේවල් එමිත් බලාගෙන තමයි ඉඳලා තියෙන්නේ. පහවදා උදේ පාලිකාව සේරම කට්ටිය ඉස්සරහා ඉංග්වාන්ට හොඳටම ගහනවා. මෙහෙට ආවේ කොල්ලොත් එක්ක ඉන්න නෙවෙයි වැරදි හදාගන්න කියලා. පාලිකාවත් හොඳටම බැනලා එතනින් යනවා. ඉතින් එදා රෑ අපිට පේනවා පාලිකාව පත්තරයක් බල ඉන්නවා. ওই වෙලාවේ එයාට ළමයෙක්ගේ සද්දයක් ඇහෙන නිසා එයා නේවාසිකාගාරයට යනවා. හැබැයි එතන කවුරුවත්ම නැහැ. සේරම කට්ටිය නිදි. ඉතින් මෙයාත් එතන ටිකක් ඇවිදලා එතනින් යන්න හදනකොටම එයාට කඩහඩක් ඇහෙන්න පටන් ගන්නවා. ওই වෙලාවේ එයා හැරෙනවත් එක්කම ලාම්පුවක් නිමිලා යනවා. ඉතින් ওই වෙලේම ඉස්සරහින් අර යක්ෂණියත් එන්න පටන් ගන්නවා. පාලිකාවත් බයෙන්ම එළියට යනවා. ওই වෙලාවේ දොරත් වැහිලා යනවා. මෙයා බයෙන්ම ටක් ගාලා යන්න හැදුවත් ආයෙමත් අර දොර එකපාරම ඇරෙනවා. ඉතින්
අපිට පේනවා පොළවේ තෙත අඩි වගේක් මතුවෙනවා කියලා. දැන් මෙයත් බයෙන් පිටිපසට යද්දී අර යක්ෂණේ පිටිපස්සෙන් නැවිලා එයාව බය කරනවා. ඉතින් කෑ ගහන සද්දෙට ළමයි පවා ඇහැරිලා එතනට එනවා. එමිතියාගෙන් මොකක්ද උනේ ඇහුවත් පාලිකාව ගොඩක් බය වෙලා ඉන්නේ. ඉතින් ඊළඟ සිද්ධියේදී ප්ලෝයි ඉන්ට කතා කරනවා නාන කාමරයට යත් එක තනියට එන්න පුළුවන්ද කියලා. ඉතින් ඉන්වාන් නැගිටලා ප්ලෝයි එක්ක යන්න පිටත් වෙනවා. ඔය වෙලේ අපිට පේනවා එමි එයාගේ කට්ටියයි ඇවිල්ලා මොනා හරි හොයනවා. ඉතින් මෙයාලා ප්ලෝයිගෙන් දැනගෙන ඉන්වාන්නේ චාරිත්‍රය කරා නම් එයා ගාව මැටි ඔලු කෑල්ලක් තියෙන්න ඕනේ කියලා. ඉතින් දැන් කට්ටිය ඒක තමයි හොයන්නේ. අනේ පැත්තෙන් ප්ලෝයි ඉන් එක යන අතර එයා ඉන්වාන්ට කියනවා එමි බල කරලා එයාගෙන් අර කතාව අහගත්තා කියලා. ඉතින් අනිත් පැත්තෙන් එමීට එයාගේ ඇඳ ASCII තිබිලා පොඩි පෙට්ටියක් හම්බ වෙනවා. ඉතින් ප්ලෝයි ඉන්ට කියන්නේ ඔයා මෙහි ඉන්න තාක් එයාලා ඔයාට කරදර කරයිවි කියලා. ඉතින් එමීටත් අර පෙට්ටිය ASCII තිබිලා අර මැටි ඔලු කෑල්ල හම්බ වෙනවා. ඉතින් මෙයා කරන්නේ ඒක ඇඟිල්ලෙන් පොඩි කරලා දාන එක. පහුද උදේ එමි කන්නාඩිය ගාවට වෙලා ඉන්නවා. ඔය වෙලාවේ එතනට එන ප්ලෝයි කියන්නේ අද උදේ ඉඳන් ඉන්ගුවන් අතුරුදහන් වෙලා කියලා. ඉතින් කට්ටිය මෙයාව හොයන්න පටන් ගන්නවා. එමි මාප්‍රංගයි එයාව කැලේ හොයද්දී එයාලා දකිනවා ඉන් තනියම කැලේ ඉඳගෙන ඉන්නවා කියලා. එමි එතනට ගිහින් අහනවා මෙතනට වෙලා මොනවද කුමන්ත්‍රණය කරන්න කියලා. ඔය වෙලේ ඉන් කියන්නේ මට තනියම ඉන්න ඕන, මට තනියම ඉන්න දෙලා යන්න කියලා. ඊට පස්සේ එමි ආවයට තනියම ඉන්න ඕනේද කියලා එයාව කැලේ ASCII තියෙන ලිඳක් ගාවට එක්කගෙන යනවා. පස්සේ එයාලා ඉන්ව බය කරන්න පටන් ගන්නවා. එයාත් බයටම පස්සෙන් පස්සට ගිහිල්ලා දකින්නේ නැතුවම ලිඳ අස්සට වැටෙනවා. පස්සේ එමි කියනවා ඔයාට තනියම ඉන්න ඕනේ. අද රැට මෙතනම ඉන්න. ඒ වගේම ඔයාගේ අර අම්මටත් කතා කරන්න කියලා. ලිඳත් වහලා දාලා එතනින් යනවා. ටික දුරක් ගියාම එයාගේ යාළුවා එමිගෙන් අහනවා ප්ලෝයි කියන කතාව ඇත්තක් වුණොත් එහෙම මොනවා වෙයිද කියලා. ඒත් එක්කම හයියෙන් හුලගකුත් එනවා. කොහොම නමුත් එමි පාලිකාවට කියන්නේ එයා පැනලා ගිහිල්ලා කියලායි. පාලිකාව එමීට කියනවා ඔයා දන්නවා දැන් ඕවට වග කියන්න ඕන කවුද කියලා එතනින් යනවා. ඊළඟට පාලිකාව ෆින් ඉන්න තැනට ගිහිල්ලා කට්ටියම එක්ක ඉන්ව හොයන්න පටන් ගන්නවා. ඔහොම ඉද්දි හොඳටම වහින්නවත් එක්කම හොඳටම කරවල වැටෙන්නත් පටන් ගන්නවා. අනිත් පැත්තෙන් ඉන්වාන් උදව් විලලා කෑ ගහනවා වැස්ස නිසා ලිඳ වතුරෙන් පීරෙන නිසා. ওই වෙලාවෙම එකපාරම ලිඳ ASCII ඉඳන් අර යක්ෂණිය කතා කරනවා. එයා ඉන්ගෙන් අහන්නේ එයාට උදව් කරන්න දෙන්න කියලා. ඒ වගේම හැමදේම වගේ එයාලව ඉඩ දෙන්න කියලා. ඒත් එක්ක මේ යක්ෂණය වතුර ASCII මතු වෙනවා. ඉන්වානුත් හොඳටම බය වෙනවා. ওই වෙලාවේ ෆින් ඉන්ව හොයද්දී ඉන්වාන් ඉන්නව දැකලා එයාගේ පස්සෙන් යනවා. එයාව එක්කන් ගිහිල්ලා තියෙන්නේ අර ලිඳ ගාවටයි. ඉතින් ওই සීන් එක කොහොම කට් වෙනවා. පහුද උදේ පාලිකාව ළමයි සේරටම කියන්නේ අද කවුරුවත් ඉන්වාන්ව හොයන්න ඕන නැහැ. ඒකට කවුරුවත් වග කියන්න ඕන නැහැ. ඒ වගේම එයා ආපහු ආවොත් අනිත් අයටත් පාඩමක් වෙන්න එයාට ලොකු දඩුවමක් දෙනවා කියලා. ওই වෙලාවේ එකපාරටම ෆින් ඉන්වාන්වත් එක්කගෙන එතනට එනවා. ඔය වෙලේ බය වෙච්ච එමිගේ යාළුවා මාප්‍රංගා එයාට බනිනවා කොහෙද ගියේ අපි හැමතැනම හෙව්වා කියලා. එතකොට ඉන් කියනවා ඒ ඔයාලා තමයි මම වලට දැම්මේ කියලා. ඉතින් ෆිනුත් ඒ වෙලේ කියනවා ඔව් ඒක ඇත්ත මමයි යාව බේරගත්තේ කියලා. ඔය වෙලාවේ එයා ඉන්වාන්ගේ කනට වහරක් ගහලා කියනවා උඹ බොරු කියන්න කියලා. කොහොම නමුත් පාලිකාව කියන්නේ මම මේ වෙලාවේ කාවවත් විශ්වාස කරන්නේ නැහැ. පරීක්ෂණ කරලා වැරදිකාරයාට දඩුවම් දෙනවා කියලා. ඉතින් ඊළඟට ප්ලෝයි ඉන්වාන්ගෙන් අහනවා මේ සේරම දේවල් කරේ මාප්‍රංගද කියලා. ඉතින් දැන් අපිට පෙන්වන්නේ අතීතයේ සිද්ධියක්. අපිට පේනවා කැලේ ඇතුලේ තනියම ඉන්න පොඩි ළමයෙක්. එයා විදවිදිද්දී ගහක් යට තිබිලා අර ඔළුව කඩපු මැටි බෝනික් වගේක් දකිනවා. ඉතින් ඒ ළමයා ඒ පොඩි එක බෝනික් එක අරගෙන එයා ගාව තියෙන කප් එකකින් පොඩි මැටි ඔලු කෑල්ලක් අතට ගන්නවා. ඊට පස්සේ ඔලු කෑල්ල අර ඉතුරු කොටස ගාවට ලං කරනවා. ඒත් එක්ක මේ කෑලි දෙකකට සම්බන්ධ වෙනවා. ওই වෙලාවේ කවුරු හරි කෙනෙක් එයාට කතා කරනවා ඇහෙනවා. ඉතින් මේ ළමයා ටිකක් ඉස්සරහට යද්දී එයාව කවුද ගැහැණු කෙනෙක් අල්ල ගන්නවා. ඒ ළමයා හයියෙන් කෑ ගහන නිසා එතන ආපු මිනිස්සෙක් එයාගේ කනට පාරක් ගහනවා සිහිය නැති වෙලා යනවා. ওই වෙලේ එයාගේ අම්මයි තාත්තා ඉන්වාන් කියලා හොයන්න පටන් ගන්න නිසා මේ දෙන්න ඒ ළමයාත් අරගෙන දුවලා යනවා. ওই යන අතර එකපාරම ඒ ගැහැණු කෙනාව මොකෙක් හරි ඇදගෙන යනවා. ඒ මිනිස්සයාත් වටපිට බලද්දී ඒ ගැහැණු කෙනා උඩ ඉඳන් බීමට වැටෙනවා. ඒ මිනිස්සයා සද්දයක් ඇහිලා උඩ බලනවත් එක්කම එයාවත් අල්ල ගන්නවා. කොහමරයාගේ අම්මයි තාත්තයි ඉන්වාන්ව හොයා ගන්නවා. ඉතින් ওই වෙලාවේ යක්ෂණිය කියනවා කවුරුන්ද මගේ දරුවට රිදෙව්වොත් මම ඌව මරනවා කියලා. ඉතින් එදාරෑ මාපරංග නිදාගෙන ඉන්න අතරේ එයාගේ බෙල්ල කවුරු හරි මිරිකනවා වගේ දැනෙනවා. ඒත් එක්කම එක පාරම එයාව පාවෙන්න පටන් ගන්නවා. ඉතින් ওই වෙලාවේ එතරම් ඉන්වාන් ඇවිල්ලා බලාගෙන ඉන්නේ. කොහොම නමුත් එයාගේ බෙල්ල තද වෙන නිසා ටික වෙලාවකින් එයාට සිහිය නැති වෙලා යනවා. ඉතින් පහුදා උදේ එමි නිදාගෙන ඉඳී ප්ලෝයි ඇවිල්ලා හැරවනවා. එයා එමිට කියන්නේ භයානක දෙයක් සිද්ධ වෙලා කියලා. ඉතින් මෙයාලා එළියට ගිහින් බලනවා. ඔයලා අය ප්ලෝයිගෙන් මාපරංග කොහෙද කියලා අහද්දී එයා දකිනවා ළමයි වගේ වට වෙලා ඉන්නවා. එමි එතනට ගියාම දකිනවා මාපරංග දරුණු විදියට මැරිලා ඉන්නවා කියලා. ඉතින් එමිත් එතනට ගිහින් හොඳටම අඬන්න පටන් ගන්නවා. ඉතින් ටික වෙලාවකින් ප්ලෝයි එමිට කියනවා දෙවිමි හොල්මන තමයි ඒක කරේ. ඒක ඉන්වාන් එයාට කිව්වා කියලා. ඒ වගේම අනිත් අයටත් ඒක වෙනවා කියලා. ඉතින් ඕක හැම කට්ටියත් හොඳට බය වෙනවා. ඔය වෙලේ එක පාරම
එතනම එමි ඉන්වාන් ගාවට ගිහින් පහරක් ගහන්න යද්දී ඉන් කියනවා ඔය අයතරන් නිර්භීතද කියලා. ඉතින් බය වුණ එමි එහෙම අත නවත්ත ගන්නවා. ඉතින් එදා රෑ ඉන්වාන් විතරයි නේවාසිකාගාරේ ඉන්නේ. අනෙත් අය බයටම හැංගිලා ඉන්නවා. ඊළඟට පාලිකාව ෆින්ට කියනවා කුණාටු ඉවර වුණ ගමන්ම ඉන්වාන්ව මෙහෙන් එක්කන් යන්න ආයෙනම් මෙන්න එපා කියලා. ඒ වගේම පාසලේ ගබඩාවේ තියෙන සේරම ඉන්ධන ටිකක් ගන්න කියලා ෆින්ට යන්න කියනවා. ඒත් ඉන්වාන් ටිකක් ඉන්න කියනවා කතා කරන්න ඕනේ කියලා. ඉතින් පාලිකාව අහන්නේ කලින් ළමා නිවාසෙදි මොකද උන්නේ කියලා. අනෙත් පැත්තේ එම්මේ පුස්තකාලෙට ගිහින් ඒ ගැන හොයන්න පටන් ගන්නවා. ඉතින් ඉන්වාන් පාලිකාවට කියන්නේ එයාගේ දෙමාපියන් මැරුණාට පස්සේ එයාගේ ළමා නිවාසෙට දැම්මා කියලා. ඉතින් එයාත් ගොඩක් සතුටු වුණාලු ගෙදරක් හම්බුණා කියලා. ඉතින් අනිත් පැත්තෙන් එමීට පත්තරයක් හම්බ වෙනවා. ඒකේ තියෙන්නේ ළමා නිවාසික සමූහ ඝාතනයක් වෙලා 30 දෙනෙක්ව මරලා ඒ වගේම එක්කෙනෙක් තමයි ඉතිරි වෙලා තියෙන්නේ. ඒ ඉතින් වෙන කවුරුත් නෙමෙයි මේ ඉන්වාන්. ඉතින් ඉන්වාන් පාලිකාවට කියනවා එයා හිතුවේ මෙතනට ආවම වෙනසක් වෙයි කියලා. ඒ මෙතනත් ඒ වගේමලු. ඒත් එයා එක දෙයක් මෙතන ඉන්න අයගෙන් ඉගෙන ගත්තා කියලා කියන්නේ ශක්තිමත් අය හැම වෙලෙම ජීවත් වෙනවා කියලාලු. ඒ වගේම හිරියර කරද්දි පලිගන්නත් කියලා. පාලිකාවට නරක විදිහට බනින්න පටන් ගද්දී පාලිකාවත් තරහින් එයාගේ මූණටවත් පේන්න එන්න එපා කියලා එයාට යන්න කියනවා. අනෙත් පැත්තෙන් ෆින් අර බඩු ටිකත් අරගෙන යද්දී ඔතනට එමි ඇවිල්ලා එයාව නවත්තනවා. එයා කියන්නේ ඔයා යන්න එපා. උනාටුවත් තාම අඩු වෙලා නෑ. ඒ වගේම ඉන් එක කොහොමත් යන්න එපා කියලා. ඉතින් ෆින් කියන්නේ දැන් මේක හොඳටම ඇති. එයා කියන්නේ මම හිතුවේ නැහැ ඔයා මෙච්චර නරක කෙනෙක් කියලා. ඒ වගේම මම ආයෙමත් මෙහෙට එන්නේ නැහැ. මං ඉන්වාන් එක්ක යනවා කියලා එතනින් යනවා. ඉතින් එමිත් දුකින් බලාගෙන ඉන්නවා. ඔය වෙලේ එයාට මතක් වෙන්නේ අවුරුදු 3කට කලින් වුණ සිද්ධියක්. ඉතින් එදා එමීව මෙහාට එවලා තියෙන්නේ එයාගේ තාත්තව මරන්න හැදුවා කියලා. අවුරුදු 4කට. ඒත් එමී නම් කියන්නේ එයාගේ තාත්තා නෙමෙයි කියලා. කොහොම නමුත් පාලිකාව කියලා තියෙනවා එමීට මෙහෙ ළමයින්ව පෝලිම් ගස්වන්න උදව් කරොත් මෙහෙන් නිදහස් වෙන්න උදව් කරන්නම් කියලා. ඔය කොටසින් පස්සේ අපිට පේනවා එමීව එයා ටෝච් එකකුත් ගහගෙන එයාගේ යාළුවන්ට කතා කරනවා. ඒත් කවුරුවත්ම නැහැ. ඔය වෙලාවේ පැත්තක තියෙන දොරක් එමීට ඇරෙනවා. එමීත් බයෙන් කවුද ඉන්නේ කියලා අහද්දී කෙනෙක් එතනට එනවා. ඇවිල්ලාගේ ඔළුව ගලවලා එමීගේ පැත්තට විසි කරනවා. ඉතින් හොඳටම බය වෙන එමී නේවාසිකාගාරයට ගිහින් දොර වහගන්න. ඔය වෙලේ එයා දකිනවා හැමෝම එතන තැනින් තැන දරුණු විදිහට මැරිලා ඉන්නවා කියලා. ඔය වෙලාවේ ප්ලෝයි බිම වැටලා උදව් ඉල්ලද්දී එකපාරම කෑ ගහගෙන යාවත් ඇදගෙන යනවා දකින්න. එමිත් හොඳටම බය වෙලා එළියට යනවා. එතනත් හැම පැත්තම රතු පාට වෙලා ඉතින් එමිත් බයෙන්ම කාමරයක් අස්සර යනවා. ඔය වෙලාවේ එතනට ෆින් එනවා. හැබැයි එකපාරම එයාගේ බඩ හිල් කරගෙන අතක් මතු වෙනවා. ඕක දැකපු එමිත් බය වෙලා හැරෙනවා. ඉතින් එයා හීනයක් තමයි දැකලා තියෙන්නේ. ඉතින් ළමයි සේරමත් එතන තමයි ඉන්නේ. ඉතින් එමි කියනවා මම හීනෙන් දැක්ක විදිහටම අපි හැමෝම මරලා දායි කියලා. එතකොට එක ළමෙක් කියනවා අපි ඉන්ට කරදර කරේ නැහැ. එහෙම කරේ ඔයා විතරයි කියලා. ඉතින් අනෙක් පැත්තෙන් පාලිකාව ඉන්වාන්ගේ වාර්තාවක් බල බල ඉන්නවා. පස්සේ එයා යනවා නේවාසිකාගාරයට. එයා හිමීට ඉන් නිදා ඉන්න තැනට ගිහින් එයා ගාව තිබ්බ පිහියකින් එයාට හොඳටම අනිනවා. පස්සේ එයා සේරම ඉවරයි කියලා එයාගේ කාමරයට යනවා. ඔය වෙලේ එකපාරම එතන ඉන්න ඉන්වාන් කියන්නේ ඔයා නේද මාව ආරක්ෂා කරන්න ඕනි කියලා. පස්සේ එයා පාලිකාව ළඟට යද්දී පාලිකාව එයාට ආයෙමත් පිහියෙන් අනිනවා. හැබැයි ඉන්වාන් පිහිය අල්ල ගන්නවා. ඔය වෙලේ එයා කියනවා එයාගේ අම්මා කිව්වලු කවුරුණත් එයාට රිද්දුවොත් එයා ඒක බලාගනී කියලා. ඔය වෙලේ පාලිකාව එයාව මරන්න එපා මම ඔයාගේ අම්මා කිව්වත් ඉන්වාන් කියන්නේ මට ඉන්න කම්මයි කියලා පිහිය අතහරින්න. ඒත් එක්කම පාලිකාවම මේ පිහිය එයාගේ පැත්තට හරවලා ඔළුව පසාරු කරන් යන්න ඇන ගන්නවා. ටික වෙලාවකින් එතනට එමි එනවා. ඔය වෙලේ එයාලා දකිනවා පාලිකාව මැරිලා ඉන්නවා කියලා. ඒ වගේම එයාලා ලියකියවිලි වගේක් තියෙනවා දකිනවා. ඒකේ තියෙන්නේ මේ ළමයින්ට රජය විසින් සමාව දීලා දැන් ගොඩක් කාලයකට කලින්. ඉතින් මෙයාලා දැනගන්නවා පාලිකාව එයාලව බොරුවට හිර කරගෙන ඉඳලා තියෙන්නේ කියලා. ඉතින් ඊළඟට මෙයාලා නේවාසිකාගාරයට යනවා. අනිත් පැත්තෙන් ෆින් රේඩියෝ එකෙන් කට්ටියව සම්බන්ධ කරගන්න හදනවා. ඒත් ඔය වෙලාවේ ඒ රේඩියෝ එකෙන් එයාට ඇහෙන්නේ එයාලව මරන්න ෆින් මට උන්ව මරන්න ඉඩ දෙන්න කියලා කියනවා. ඉතින් ඔය වෙලාවෙම හෙමීට දොර ඇරෙනවා. ඉතින් ඇතුළට එන්නේ ඉන්වා. එයා ෆින්ට කියනවා ආයෙ රිද්දුවා කියලා අත පෙන්නනවා. ෆිනුත් එයාට බෙහෙත් දාන්න ලෑස්ති වෙනවා. ඉතින් අනිත් පැත්තෙන් එමි අනිත් කට්ටියයි ඉන්ගේ මැටි බෝනික්කව අරගෙන ඒකේ ඔළුව වෙන් කරන්න හදනවා. ඒත් කොච්චර උත්සාහ කරත් ඒක කඩන්න බෑ. එයාලා ගලකින් එකට ගහලා කඩන්න හැදුවත් ඒ ගල කුඩු වෙලා යනවා. ඒ වගේම වටේ පිටේ තියෙන බඩු මුට්ටු ටිකත් හෙලවෙන්න ගන්නවා. අනිත් පැත්තෙන් ෆින්නේ යක්ෂණියව දැකලා බය වෙනවා. ඉතින් දැන් එමි අර මැටි බෝනික්කව පුච්චනවා. ඒත් ඒකට මොකුත්ම වෙන්නේ නැහැ. ඒ වගේම හයියෙන් හුලගුත් එනවා. ඔය වෙලාව එකපාරම එතනට ෆින් එනවා. එමි යාගෙන් අහනවා ඉන්වාන් ඔයව හම්බෙන්න ආවද? දැන් මාව විශ්වාසද කියලා. ඉතින් ෆින් කියනවා එයා ඉන්වාන්ව ප්‍රදීපාගාරේ හිර කරලා ආවා කියලා. හැබැයි එකපාරම එතනට ඉන්වාන් එනවා. ඇවිල්ලා ෆින්ගෙන් අහනවා ඇයි එයාව හිර කරේ කියලා. ඒ වගේම එමි කියනවා ඔබ මාප්‍රංගයි අම්මවයි මැරුවා කියලා. එතකොට ඉන්වාන් කියනවා එමි මට කරදර කරද්දී උඹලා කවුරුත් මට උදව් කරන්න ආවේ නැහැ. උඹලා සේරමත් අර දෙන්නව වගේම මැරෙන්න වටිනවා කියලා. ඔය වෙලේ එක ළමෙක් එයාගේ ඔළුවට වීදුරුවකින් ගහනවා. ඉතින් එයාගේ ඔළුවත් තුවාල වෙලා ලේ ගලන්න පටන් ගන්නවා. ඔය වෙලාවේ අර යක්ෂණිය වහලේ උඩ ඉඳලා ඒ ළමයා උඩට අරගෙන ඔළුව පොඩි කරලා දාලා මරලා දානවා. අනිත් කට්ටියත් බයෙන්ම දුවලා යනවා.
ඉතින් එමි ෆිනු එළියේ දුවල යද්දී ෆින් එයාට එතන කේ අස්සට ගිහිල්ලා හැංගෙන්න කියලා ෆින් එතනින් යනවා. ඉතින් එමි බයින්ම අස්සට යද්දී ආ දකින්නවා ප්ලෝයි 100 නැති වෙලා වැටිලා ඉන්නවා. ඉතින් එමි එයාවත් ඇහැරවනවා. අනිත් පැත්තෙන් ෆින් ප්‍රදීපාකාරී ලයිට් එක පත්තු කරනවා. ඔය වෙලාවෙ එකපාරම ඉන්වාන් එමි ඉන්න තැනට එනවා. ඉන් එමිගෙන් අහනවා ඔයා කැමති නේද මිනිස්සු බය කරන්න කියලා. ඔය වෙලේ එකපාරම ප්ලෝයි ඉන්වාන් ගාවට යනවා. එයා ඉන්වාන්ට කියනවා මට කරදරයක් කරන්න එපා. එයා අපි දෙන්නටම කරදර කරා නේද කියලා. ඉතින් ඔය වෙලාවේ ඉන්වාන් පීයත් අරගෙන එමිගේ පැත්තට යනවා. හැබැයි එමි ඉන්වාන්ව අල්ලගෙන පෙරලනවා. හැබැයි ඉතින් ඔය වෙලාවෙම එකපාරම අර යක්ෂණිය මගේ දුවට යන්න දීපන් කියනවත් එක්කම එමි දොරත් කඩාගෙන විසි වෙලා යනවා. ඔය වෙලාවේ ෆින් ඇතුළට ඇවිල්ලා එමි ගාවට යනවා. ඉතින් ඉන්වාන් එහෙනම් දෙන්නම එකටම මැරෙන්න කියලා ෆින්ට පිහියෙන් අනිනවා. පස්සේ එමි ගාවට ගිහිල්ලා දැන් ඔයාට උදව් කරන්න කවුරුවත්ම නැහැ කියලා එතනින් මුහුදට තල්ලු කරලා දානවා. පහුදා අපිට පේනවා එයාව වෙරළට ගහගෙන ඇවිල්ලා කොහොම නමුත් එයාට සිහිය එනවා. එයා ආපහු නැගිටලා යන්න හැදුවත් ඉන්වාන් එතනට ඇවිල්ලා ඔයා කොහෙද යන්නේ කියලා එයාට ගලකින් පහර දෙනවා. පස්සේ ඉන්වාන් එයාගේ බෙල්ල මිරිකනවා. ඔයා මැරෙනකම් මේක ඉවර වෙන්නේ නැහැ කියලා. හැබැයි එමි එතන තිබ්බ පිහිය කියන ඉන්වාන් ඇනලා වැලි වලින් ඇස් දෙකට ගහනවා. පස්සේ ඉන්වාන් එමිව බිම දාලා බෝතල් කට්ටකින් නනින්න හදනවා. හැබැයි ඔය වෙලාවේ නැවක් වෙන සද්දයක් ඇහිලා එයා නැගිටලා ඉන්වාන්ට කියනවා මම ඔයව මරන්නේ නැහැ කියලා. එයා කියනවා මම දැන් අලුත් ජීවිතයක් පටන් ගන්න යන්නේ. මට අනාගතයක් තියෙනවා. ඒත් ඔයා දිහා බලන්න ඔයාට කොහොමත් මැරෙන්නයි වෙන්නේ කියලා එයා එතනින් යනවා. ඉතින් ඔය වෙලාවෙම ඉන්වන් ආපහු කියනවා ඔයා පැන ගන්න උත්සාහ කරත් ඔයාට මගේ අම්මගෙන් ගැලවෙන්න බෑ කියලා. අර බෝතල් කට්ටකින් එයාගේ බෙල්ලට මැනලා තුවාල කරගන්න. ඔය වෙලේ එකපාරම ලොකු හුලගක් එක්ක අර යක්ෂණිය එයා ගාවට එනවා. ඉතින් ඉන්වානුත් කියනවා ඔයා කරපේ වගේ ඔයාට ගැලවෙන්න බෑ කියලා. හැබැයි වෙන්නේ හිතපුවත් නැති දෙයක්. එකපාරම අර යක්ෂණියගේ වෙස් මූණ වගේ එක ගැලවිලා ගිහින් ඉන්වාන්ව එයා තද කරගෙන කියනවා මගේ දරුවා මාත් එක්කම එනවා. එයාට ආයේ වේදනාවක් වෙන්න දෙන්න බෑ කියලා. ඒ යක්ෂණිය ඉන්වන්ව පොළොව අස්සට ඇදගෙන යනවා. ඉතින් අන්තිමේදී එමි ෆින්වත් තියාගෙන ඉද්දී එතරට නිලධාරීන් එනවා. හැබැයි එයා ගාව පිහියක් වගේම හැමතැන ලේ පැල්ලම් තිබ්බ නිසා එයාලා හිතන්නේ මේ සේරම එමි කරා කියලා. ඉතින් ඔය වෙලාවේ අනිත් ඉතුරු වෙලා ඉන්න ළමයි ටිකත් උතරට එනවා. එමේ නිලධාරීන්ට කියනවා ඉන්වානුයි එයාගේ යක්ෂණියයි තමයි මේ සේරම කරේ කියලා. ඉතින් නිලධාරීන් අනිත් කට්ටියකින් ඉන්වාන් කියලා කෙනෙක්ව දන්නවද කියලා ඇහුවත් තේරමලා කියන්නේ නැහැ කියලා. ඉතින් එමි ප්ලෝයිට ඇත්ත කියන්න කියලා කිව්වත් ඒත් එයා කියන්නේ එමි තමයි මේ සේරම දේවල් කරේ. ඒ වගේම ප්ලෝයි රහසින් එයාට කියනවා මේ දවස් එනකන් තමයි මම බලාගෙන හිටියේ කියලා. ඒ වගේම කලින් ප්ලෝයි ඉන්වාන්ට කියලා තියෙනවා එමිව මරලා දාන්න කියලා. ඉතින් නිලධාරීන් එමිවත් කිරේට දානවා. ඉතින් අන්තිමේදී ප්ලෝයි අර මැටි බෝනික්කවත් කකුලෙන් වහලා දානවත් එක්කම කතාව මෙතනින් ඉවර වෙලා යනවා.